පාස්ටර් මගේ අතින් ගොඩක් වැරදි සිද්ධ වෙලා තියෙනවා. මම දෙවියන් වහන්සේට සේවය කරන්න කැමතියි. හැබැයි මං යාඥා කරන්න සුදුසු කෙනෙක් නෑ. ඔබේ කැඳවීමේ ලොකුම සතුරා යක්ෂයා නෙමෙයි. යක්ෂයාට අනවශ්‍ය ආධිපත්‍යයක් දෙන්න එපා. ඔය ගැටලුවේ ඔයාගේ ඉන්න ලොකුම සතුරා ඔයාගේ පරණ මතකය. ඔයාගේ මනස තුළ තියෙන ඔයාගේ හෘද සාක්ෂියෙන් වද දෙන පරණ මතකය. පාවුලුතුමා කියනවා ඔබේ ඇදහිල්ල කොච්චර තිබුණත් ඔබේ හෘද සාක්ෂියෙන් ඔබ වරදට පත් කරනවන ඔබ මුහුද මැද්දට ගිහිල්ලා මුහුද බත් වෙන්න යන නැවක් වගේ කියලා. ඉතින් මොකද අපේ තියෙන්නේ අපි දෙවියන් වහන්සේ ගැන දන්නවා. උන්වහන්සේ කොච්චර ප්‍රබලද කියලා අපි දන්නවා. හැබැයි අපේ හෘද සාක්ෂියෙන් අපේ පරණ මතකයෙන් අපිව පල්ලෙහාට දානවා නම් අපිව වරදට පත් කරනවා නම් අපි නුසුදුසු පුද්ගලයෙක් කියලා කියනවා නම් අනිවාර්යයෙන්ම අපිට ඒ දේ කොතනකදී හරි හිර වෙනවා. ඉතින් ඕකට තියෙන එකම පිළිතුර තමයි තමාටම කතා කරගන්න ඕනේ. ඒ වගේම දේව වචනය තුල තමා දැනගන්න ඕනේ ඔබ කවුද කියලා. දෙවියන් වහන්සේ තුල ඔබට දීලා තියෙන ආධිපත්‍ය තුල ඔබට ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් ඔබ දැනගන්න ඕනේ. ඔය තුලින් තමයි ජීවිතේ ජය ගන්න පුළුවන්. ඔය තුලින් තමයි නිර්භීත ලෙස දෙවියන් වහන්සේගේ දේව සේවකයෙක් වෙන්න පුළුවන්.